මේක තමයි අපේ රෙස්ටුරන්ට් පොස් සිස්ටම් එක. එතකොට මේකේ මුලින්ම ඩෑෂ්බෝඩ් එක තියෙනවා. ඒකෙන් අපිට අද ලැබුණ ඕඩර්ස් කොච්චරක් අපි earnings කරලා තියෙනවද ඒ වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම වැඩියෙන් විකුණුනේ මොන අයිටම්ස්ද කියලා මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙනූස් කියලා එකක් තියෙනවා. ඒකින් අපිට කැමති විදිහේ මෙනු ඇඩ් කරගන්න පුළුවන්, අප්ඩේට් කරලා ඒ ටික හදාගන්න පුළුවන් මේ වගේ. කැමති විදිහකට හදාගන්න පුළුවන්. කැටගරිස් වගේ මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන් මෙනුස් ටික. ඊට පස්සේ මෙනු වලට අදාළ අයිටම් මේ වගේ හදාගන්න පුළුවන්. ඒ වගේම අයිටම් වල වේරියේෂන් උත් හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පීසා එක මීඩියම්, ලාර්ජ්, ස්මෝල් වගේ ඒ විදිහට හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ අයිටම් කැටගරිස්, මොඩිෆයර්ස් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා මෙතන. ඊට පස්සේ ටේබල්ස් මැනේජ් කරගන්න පුළුවන්. ඒ ටේබල්ස් වලට අදාළ ඒරියාස් හදාගන්නත් පුළුවන් මෙතනින්. ඊට පස්සේ ටේබල්ස් කැමති විදිහට හදාගන්න පුළුවන්. වේට රික්වෙස්ට් කියලා එකක් තියෙනවා. ඒක ඕනනම් අපිට ඉනේබල් කරගන්න පුළුවන්. එතකොට ඒ වලට වෙනම සයිට් වෙබ්සයිට් එකක් වගේ එකක් දෙනවා. එතකොට කස්ටමර්ට පුළුවන් ඔන්ලයින් වේට රික්වෙස්ට් එකක් දාන්න. ඒ වගේ මොඩියුල් එකක් තමයි ඒක. ඊට පස්සේ රිසර්වේෂන් කියලා වෙන මොඩියුල් එකක් තියෙනවා. එතකොට බුක් කරනවා වගේ දෙයක් කරගන්න පුළුවන් කස්ටමර්ට. පස්සේ KOT ඕඩර්ස් එනවා බලා ගන්න පුළුවන් මේ මොඩියුල්ස් වලින්. පස්සේ කස්ටමර් ඩීටේල්ස් ඇඩ් කරගන්න, එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ස්ටාෆ් ඒ ටික මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේම එක්ස්පෙන්සස් වගේ දේවල් ඇඩ් කරලා ඒ ටික කරගන්න පුළුවන්. ඊළඟට පේමන්ට්ස් කොහොමද ගියේ ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. මෙතනින් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් Excel sheet එකකට. ඊට පස්සේ රිපෝර්ට්ස් බලා ගන්න පුළුවන්. සේල්ස්, අයිටම් රිපෝර්ට්, කැටගරි, එක්ස්පෙන්සස් ඒ වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඒ එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් Excel sheet එකකට. ඊට පස්සේ මේකේ settings වගේ දේවල් තමයි තියෙන්නේ. ෂොප් එකට අදාළ settings ඔක්කොම මෙතනින් හදා ගන්න තියෙන්නේ. මම දැන් ගිහිල්ලා post module එකට ගිහිල්ලා පෙන්නන්නම්. මේක තමයි POS module එක. එතකොට දැන් variation item එකක් අපි select කරොත් එහෙම උදාහරණයක් විදිහට visa එකක් ගත්තොත් මේ විදිහට small, medium, large විදිහට අපිට ඒ price වලට හදා ගන්න පුළුවන්. මේ වගේ select කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් filter කරලා ගන්නත් පුළුවන්. category විදිහට ගන්නත් පුළුවන්. menu විදිහට filter කරගන්නත් පුළුවන්. search කරන්නත් පුළුවන් මෙතනින් ඕනනම්. ඊට පස්සේ අපි මෙතන දීලා තියෙනවා KOT. එතකොට මෙතන KOT දුන්නාම අර KOT මොඩියුල් එකට තමයි යන්නේ. එතනින් process එක කරගෙන යන්න පුළුවන්. ඔඩ එක එහෙම නැත්නම් KOT එක දාලා print කරගන්නවා නම් මේක දෙන්න පුළුවන්. KOT එකක් දාලා bill එකක් දාලා payment එක කරනවා නම් මේක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් bill එක විතරක් දානවා නම් මේක දෙන්න පුළුවන්. bill එකත් එක්ක payment එක දානවා නම් මේක දෙන්න පුළුවන්. bill එකයි print එකයි දෙකම ගහනවා නම් මේක දෙන්න පුළුවන්. මම දැන්ට KOT bill and payment දාන්නම්. එතකොට මේ වගේ අවශ්‍ය නම් print කරගන්න පුළුවන්. නැත්නම් cancel දෙන්න පුළුවන්. මේ වගේ KOT bill එකක් වදිනවා. එතකොට print වෙලා ඊට පස්සේ මෙතන payment එක දෙන්න පුළුවන්. මෙතන දෙන්න ඕනේ customer දෙන amount එක 3500ක් 600ක් වගේ දාන්න. එතකොට මෙතන return කරන amount එක පෙන්නනවා. දීලා complete දෙන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ඒ order එකේ details ටික පෙන්නනවා. ඊට පස්සේ ආයෙ ඕනනම් print කරගන්න පුළුවන් මේ bill එක. දැන් print දුන්නාම print ඕනනම් print දෙන්න පුළුවන්. cancel දෙන්න පුළුවන්. ඒකට print එනවා. තව ඕනනම් මෙතන table assign කරගන්න පුළුවන්. මේ විදිහට ඊට පස්සේ waitersලා ඕනනම් හදාගෙන ඒවා assign කරගෙන මේ විදිහට කරගන්න පුළුවන්. kitchen එකට order එක යවලා එතනින් ඉඳන් process කරගෙන යන
ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඒ විදිහට කරගන්නත් පුළුවන් වුණා. මම මේ ලේසි විදිහට තමයි මේ විදිහ පෙන්නුවේ.